2025 අවුරුද්ද ඉවර වෙන්න තව තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දවස් ගාණක්. 2025 අවුරුද්ද ඔයාට කොහොමද? ඔයාගේ ටාගට් ඔක්කොම ඇචීව් කරගන්නවට පුළුවන් වුණාද? 2024 අවුරුද්ද අවසානයේ ඔයා හිතාගත්තා නේද 2025 අවුරුද්දේ නම් මං කොහොම හරි මේ ටික කරගන්නවා කියලා. එහෙම හිතාගත්තු දේවල් ඔක්කොම මේ වෙනකොට ඔයා ඇචීව් කරගත්තද? සමහර දේවල් මග ඇරිලාද? අමතක වෙලාද? සමහර දේවල් හීනයක් විතරක්ම වෙලාද. ඉතින් මං අද මේ වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්නේ 2026 අවුරුද්ද පුරාවටම සාර්ථකව මුහුණ දෙන්න වගේම ඔයාගේ ටාගට් එකක්වත් මග අරගන්න නැතුව අමතක කරන්න නැතුව ඇචීව් කරගන්න පුළුවන් පොඩි මැජික් එකක් ගැන. ඒ තමයි විෂන් බෝඩ් එක. හරි, අපි දැන් බලමු මුලින්ම මොකද්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ කියලා. විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ 2026 අවුරුද්ද පුරාවටම ඔයාව මෝටිවේට් කරවන මැජික් එකක්. 2026 අවුරුද්දේ ඔයා ඇචීව් කරගන්න බලාපොරොත්තු වෙන ටාගට්, ඔයාගේ අරමුණු මේ හැම දෙයක්ම හරිම ලස්සනට ක්‍රියේටිව් විදිහට ලස්සන රූප සටහන් සහ ලස්සන වචන වලින් පුරවලා හදන බෝඩ් එකක් තමයි විෂන් බෝඩ් එක කියලා කියන්නේ. අපි බලමු කොහොමද මේ විෂන් බෝඩ් එක හදාගන්නේ කියලා. මුලින්ම ඔයා කරන්න ඕනි 2026 අවුරුද්ද පුරාවටම ඔයා ඇචීව් කරගන්න හිතාගෙන ඉන්න දේවල් පිළිවෙලට කොලයක ලියා ගන්න එක. උදාහරණයක් විදිහට වාහනයක් ගන්න එක, තියෙන ෆෝන් එකට වඩා හොඳ ෆෝන් එකක් ගන්න එක, ඔයාගේ සිහින නිවහනේ වැඩ ඉවර කරගන්න එක, එහෙම නැත්නම් ගෙදර වැඩ ටික පටන් ගන්න එක, ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න එක, ඔයාට තියෙන එක්සෑම් වලට ගන්න ලකුණු ප්‍රමාණය, ඔයාගේ බර අඩු කරගන්න එක, යම් කිසි මුදලක් ඉතුරු කරගන්න එක, මේ වගේ ඔයාට තියෙන ටාගට් පිළිවෙලට කොලයක ලියා ගන්න ඕනි. ඊට පස්සේ ඔයා මේ ලියපු දේවල් වලට අදාළව ලස්සන රූප ටිකක් හොයාගන්න ඕනි. ඔයාට ඕනි රූප ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා print out ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මැගසින් වලින් හොයලා බලලා කපා ගන්නත් පුළුවන්. ඔයාට ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක් නම් ඔයාගේ ටාගට් ඔයාට පුළුවන් ලස්සනට කලර් පෙන්සිල් වලින් අඳ ගන්න. මේත් එක්කම 2026 කියලා ටිකක් ලොකු print එකකුත් අරගන්න. උදාහරණයක් විදිහට ඔයා ගන්න හිතාගෙන ඉන්න ෆෝන් එකේ රූපයක්, කාර් එකේ රූපයක්, එතකොට ඔයාගේ හිතේ තියෙනා වගේ ලස්සන ගෙදරක රූපයක්, ඔයා ඩිග්‍රී එකක් කම්ප්ලීට් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඊට අදාළ රූපයක්, මෙන්න මේ වගේ ඔයාගේ හැම ටාගට් එකටම අදාළ ලස්සන රූප සටහන් ටිකක් හොයාගන්න. ඊට පස්සේ ඔයාගේ ටාගට් වලට අදාළ ලස්සන වචන ටිකකුත් චූටි චූටි තීරු කපපු පාට A4 කලවල ඔයාගේම අත් අකුරු වලින් ලස්සනට ලියා ගන්න. මම මෙහෙම කියන්නේ ඔයාගේ හිතට ඔයා එක ලියනකොට ඔයාගේ හිතට ඒක වදින නිසා. කැමති නම් print out එකක් ගන්නත් පුළුවන්. දැන් ඔයා බලන්න ඔයාට මේ ටික හරි ලස්සනට පිළිවෙලකට අලව ගන්න කොච්චර ප්‍රමාණයක බෝඩ් එකක් ඕනිද කියලා. ඒ ප්‍රමාණයට ඇති වෙන්න බෝඩ් එකක් ඔයා දැන් හොයා ගන්න ඕනි. ඒකට ඔයාට පුළුවන් රිජිෆෝම් බෝඩ් එකක් ගන්න. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට සරිලන වයිට් බෝඩ් එකක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ලී වලින් ෆ්‍රේම් එකක් ගහලා බෝඩ් එකක් හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් හරිම ලේසි දෙයක් තමයි අයින් කරන කාඩ්බෝඩ් එකක්, කාඩ්බෝඩ් පෙට්ටියක් අරගෙන ඔයාට ඕනේ ප්‍රමාණයට බෝඩ් එකක් හදාගෙන ඒක කැමති පාටකින් රැපින් කරගන්න එක. සුදු පාටින් එක අලව ගත්තා නම් ගොඩක් හොඳයි. තව මේකට ඕනි වෙනවා පාට පෑන්, පැන්සල්, ගම් එකක්, කතුරක්, අඩිරූලක්, ඔන්න ඔය වගේ පොඩි පොඩි බඩු ටිකක්. හරි. අපි දැන් ඕනි දේවල් ඔක්කොම එකතු කරගෙනනේ තියෙන්නේ. දැන් තියෙන්නේ අපේ මැජික් බෝඩ් එක හදාගන්න එක. මුලින්ම ඔයාගේ බෝඩ් එකේ මැද 2026 කියන රූපය අලව ගන්න. දැන් ඒක වටේට ඔයාගේ ටාගට් ටික අලව ගන්න. ඔයා ලියාගත්ත ලස්සන වචන ටිකත් එක එක හැඩයට ලස්සනට අලව ගන්න. ඔයාගේ නිර්මාණශීලීත්වයත් උපයෝගී කරගෙන විෂන් බෝඩ් එක ක්‍රියේටිව් විදිහට ලස්සනට හදාගන්න. ඒ විදිහට හදාගත්ත විෂන් බෝඩ් එක ඔයාගේ කාමරේ ඔයාට නිතරම පේන තැනක එල්ලන්න. මේක නිතරම පේනකොට මතක් වෙනවා ඔයාට ළඟා කරගන්න තියෙන ටාගට් මොනවද කියලා. මනෝවිද්‍යාඥයන් සඳහන් කරලා තියෙනවා විෂන් බෝඩ් එකක් කෙනෙකුගේ යටිසිත උත්තේජනය කරමින් නිරන්තරයෙන්ම ඔයාව ඔයාගේ ටාගට් වෙත යොමු කරන බව. ඉතින් මාත් මේ දවස්වල මගේ විෂන් බෝඩ් එක හදන ගමන් තමයි ඉන්නේ. ඒ අතරතුර තමයි මට හිතුනේ මේ අදහස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා.
ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ විෂන් බෝඩ් එක හැදුන විදිහ සහ 2026 අවුරුද්දේ මගේ ටාගට් මොනවද කියලා ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝ එක හරහා බෙදා ගන්න. ඉතින් මං ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. මගේ විෂන් බෝඩ් වීඩියෝ එකෙන් ආයෙමත් ඔයාලත් එක්ක එකතු වෙන්නම්.